ආයිබෝවන් ඔයාලා මේ අදත් එකතු වෙලා ඉන්නේ SL Chat Box YouTube නාලිකාව සමග. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේ මේ වගේ සුපිරිම ෆොටෝස් AI වලින් කොහොමද හදාගන්නේ කියන එක ගැන. ඉතින් මේක විශේෂත්වය තමයි මේ අද කියලා දෙන ක්‍රමය total free. ඒ කියන්නේ 100% නොමිලේ ඔයගොල්ලන්ට unlimited. ඇති තරම් ඔයගොල්ලන්ට අවශ්‍ය AI ෆොටෝස් මේකෙන් generate කරගන්න පුළුවන්. ඉතින් මේ තව ෆොටෝස් තියෙනවා මම ඒ prompt පාවිච්චි කරලා තියෙන මේ prompt මොනවද කියන එකත් මම කියන්නම්. ඉතින් මේ වගේ ෆොටෝස් ඔයගොල්ලන්ගේ වැඩවලට ඔයගොල්ලෝ AI එකෙන් මේ වීඩියෝස් කන්ටෙන්ට් කරනවා නැත්නම් Facebook page වලට උනත් පාවිච්චි කරන්න ඔයගොල්ලන්ට මේ වීඩියෝස් මේ ෆොටෝස් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සුපිරිම ක්වොලිටි එකට තියෙනවා. අද කියලා දෙන්න යන්නේ කොහොමද මේවා මේ වීඩියෝස් මේ ෆොටෝස් ටික හදාගන්න කියන එක. ඉතින් මුලින්ම මට ඕනේ මේ ෆොටෝස් ටික හදාගන්න ඕන prompt ටික. ඉතින් prompt ටික හොයාගන්න මම ChatGPT එකත් පාවිච්චි කරනවා. නැත්නම් මම DeepSeek AI කියලා චයිනා වලින් හදපු AI එකක් තියෙනවා. ඉතින් මම කලින් කරගත්ත සර්ච් කරගත්ත prompt ටිකක් තියෙනවා. ඉතින් මම type කරේ මට ඕනේ mind blowing give me a mind blowing 10 image generator prompt for කියලා තියෙනවා. මම prompt ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕන නිසා මම prompt එක ideas ටිකක් දෙන්න කියලා දෙනවා. ටිකක් විශේෂ වෙච්ච ෆොටෝස් ටිකකට අවශ්‍ය prompt එක. මේ prompt එකක් කියන්නේ ෆොටෝ එකේ විස්තර ටික තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔන්න එයා ඒ අවශ්‍ය විදිහට හදනවා. ඔයගලන්ට මේක DeepSeek වෙබ්සයිට් එකෙන් කරන්න පුළුවන්. නැත්නම් ChatGPT ඒක පාවිච්චි කරලත් ඔයගලන්ට මේ prompt එක generate කරගන්න පුළුවන්. ඉතින් ඔයගලන්ට ඕන විස්තරය දැම්මම ඒ අනුව මේ prompt එක generate කරගන්නත් පුළුවන්. ඉතින් එයා ඔන්න prompt එක හදනවා අපිට වෙනස් විදිහේ prompt එකක්. ඉතින් ඔයා තව විස්තර දුන්නොත් ඒ විදිහටත් එයා ඒක හදලා දෙයි. ඉතින් මම prompt 10ක් තමයි ඉල්ලුවේ. බලමු මොනවද තියෙන්නේ කියලා මේ prompt වල. හරි මම තාම මේක මොකක්ද මේ AI එක කියලා කිව්වේ නැහැ. ඉතින් AI එක කියනනම් prompt එක generate වෙනවා තාම. අන්තිම prompt එක හරි prompt එක generate වෙලා ඉවරයි. ඉතින් මට මේකෙන් පළවෙනි එක මම copy කරගන්නම්. මේක select කරගන්නම් ඔබාගෙන ඉන්නම්. select as කියන එකට ගිහිල්ලා මම එකක් copy කරගන්නම්. හරි ඊට පස්සේ තාම මම app එක මොකක්ද මේක විස්තරය කිව්වේ නැහැ. ඉතින් මේකේ නම තමයි Gemini කියන එක. ඉතින් ඕක මේකේ මම සෑහෙන වීඩියෝස් ෆොටෝස් ඒවා හදාගෙන තියෙනවා මගේ වැඩවලට සහ Google content මේ YouTube content හදන්න. ඉතින් Gemini කියන එක තමයි ඔයගොල්ලන්ට මේක website Play Store එකෙන් download කරගන්නත් පුළුවන් Gemini app එක. නැත්නම් Gemini online website එකෙන්ම ගිහිල්ලා ඔයගොල්ලන්ට මේකෙන් වැඩ කරගන්න පුළුවන්. මේගොල්ල Gemini එකෙන් support කරන්නේ AI generate කරන්නේ images generate කරන්න support කරන්නේ Google Nano Banana කියන AI tool එක තමයි මේක use කරන්නේ. ඔයගොල්ලෝ මෙතන Play Store එකෙන් Gemini කියලා type කරා නම් ඔයගොල්ලන්ට මේක හොයාගන්න පුළුවන්. ඉතින් app එක මම download කරලා තියෙන නිසා මම app එක open කරගන්නම් මෙතනින්. ඔයගොල්ලෝ download කරගන්න. ඒකේ තියෙනවා මෙන්න මෙතන create image කියන එකක්. ඒක උඩ එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ type කරගත්ත හොයාගත්ත මම copy paste කරගත්ත prompt එක මෙතන paste කරන්නම්. ඒකේ ඉස්සරහින් දෙන්න create an image කියලා. හරි එහෙම දීලා ඔයගොල්ලෝ මේක send කරන්න. හරි එයා ඒ විස්තරයට අනුව image එක generate කරනවා. බලමු මොකක්ද හදන image එක කියලා. ටික වෙලාවක් තප්පර කිහිපයක් මෙයා ගන්නවා මේකට. හරි ෆොටෝ එක එයා හදලා තියෙනවා. නිකන් අමුතුම විදිහේ විස්තරයක් තියෙන ෆොටෝ එකක් හදලා තියෙන්නේ. කලින් දැකලා නැති type එක. ඉතින් මේ වගේ ඔයගොල්ලන්ට කැමති ෆොටෝ එකක් අර prompt පාවිච්චි කරලා හදන්න පුළුවන්. තව prompt එකක් මම search කරන්නම් තියලා. හරි මං ආය Gemini එකට හරි මම තව prompt එකක් මම copy paste කරගන්නම්. search එක හොයාගන්න බැරි වුණොත් ඔයගොල්ලෝ මුලින්ම මේ කියන එකට ගිහිල්ලා හරි මම තව prompt එකක් copy කරගත්තා. ඒක නැවත මම යන්නම් Gemini එකට ගිහිල්ලා මේක උඩ paste කරලා ඔයගොල්ලෝ ඒක උඩින් type කරන්න.
create an image කියලා උඩින්ම දාන්න. දාලා send කරන්න. හරි බලමු අපි දෙවෙනි ෆොටෝ එක කොහොම වෙයිද කියලා. හරි එයා ටික වෙලාවක් ගන්නවා තප්පර කිහිපයක් වීඩියෝ එක හදලා ෆොටෝ එක ජෙනරේට් කරන්න. හරි ඔන්න ටික මාරම ලස්සන ක්වොලිටි එකට තියෙන ෆොටෝ එකක් තියෙනවා. ඕගොල්ලන්ට මේක ඕනනම් අවශ්‍ය විදිහට ඩවුන්ලෝඩ් කරලා මෙතන සේව් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. සේව් කරගෙන ඕගොල්ලන්ගේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන්. ඕන Facebook page එකක් හදන්න, නැත්නම් මේකෙන් stories හදන්න, videos හදන්න ඕන එකකට මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද AI generated නිසා කිසිම ප්‍රශ්න ඉෂුව එකක් නැහැ. ඔයගොල්ලෝ කොපිරයිට් එහෙම වෙන්න ඕනේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට තව දේවල් මේකෙන් වීඩියෝ මේ ෆොටෝස් අන්ලිමිටඩ් හදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි අද කියලා දුන්නේ. ඉතින් වීඩියෝ ගැන ඔයගොල්ලන්ගේ ideas පහලින් කමෙන්ට් කරන්න කියලා කියනවා. ඒ වගේම වීඩියෝ හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න යාළුවන්ට දැනගන්න. ඉතින් ඔයගොල්ලෝ තව අවශ්‍ය මේ වගේ දේවල් AI ගැන වීඩියෝස් අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ වලින් නැවත හමු වෙනතුරු ඔයගොල්ලන්ට සුබ දවසක්.